welcome back to my YouTube channel. ඉතින් මගේ නම සූල්. ඔයාලට කොහොමද මගේ ළමයි ටික? ඔයාලා හොඳින් ඉන්නවද? මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔන්න මම මේ දවස් ටිකේ වැකේෂන් ඇවිල්ලානේ ඉන්නේ. මම මේ දවස් ටිකේ හොඳට ඇවිදිනවා ශ්‍රී ලංකාවේ මම යන්න ආසම තැන් වලට. ඉතින් අද අපි මේ යන්නේ ගාල්ලේ. මං ගාල්ලේ කොහෙද යන්නේ කියලා වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්කෝ. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕනි. ඉතින් දැන් නම් උදේ 7:00යි වෙලාව. අපි ගෙදරින් නම් පිටත් උනේ උදේ 6ට. මොකද උදේම යන්න ඕනි කියලා තීරණය කරේ බීච් සයිඩ් එකට යන හින්දා දවල් වෙද්දි ටික කවුව වැඩි රස්නේ වැඩි හින්දා මේ දවස් ටිකේ ලංකාවේ මං ඉන්න දවස් ටිකේ නම් මාරම රස්නේයි. ඒ නිසා තමයි උදේම යන්න තීරණය කරේ. ඉතින් දැන් මේ කොළඹ ඉඳන් ගාල්ලට යන හයිවේ එකේ යන ගමන් තමයි ඉතින් අපි ඉන්නේ. හින්දරි මල් පිච්ච පාතනින් නුඹ පාවෙලාවගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා විරුණු හීන ගාව වැළපෙලා ගියා දුක් හීනයක් නොවේ ආදරේ. ඉතින් කොළඹ ඉඳන් ගාල්ලට තියෙන හයිවේ එකේ මම මීට කලිනුත් කීප සැරයක්ම ගිහිල්ලා තියෙනවා. මං හරිම කැමති මේ හයිවේ එකේ යන්න. මොකද මේ පරිසරයට මේ හයිවේ එකේ දෙපැත්තේ තියෙන ගස් කොළන් එතකොට මේ කොළපාට පරිසරයට මම මාරම ආසයි. ඉතින් අද දවසේ ගැන කිව්වොත් එහෙම අපි මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ මිරිස්සට. කොහොමත් අපි මාතර ගාල්ල අතර තමයි අද දවසේම ගත කරන්න හිතාගෙන ඉන්නේ. හවසේදී ගාල්ලට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මුලින්ම අපි යන්න හිතාගෙන ඉන්නේ නම් කොකොනට් ට්‍රී හිල්ස් වලට. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමුකෝ. ඉතින් ඔයාලත් ආසද මං වගේම මේ කොළඹ ඉඳන් ගාල්ලට යන තියෙන හයිවේ එක යන්න. මම මොකද්ද හේතුව කියන්න දන්නේ නැහැ. මම මාර මාසයි සමහර විට මේ පේන තියෙන ගස් මේ කොළපාට පරිසරය නිසා දන්නේ නැහැ. හැබැයි ඉතින් අනිත් පැතිවලත් තියෙනවා නේද? ඉතින් මේ වගේ ගස් කොළපාට පරිසරය අනේ මන්ද ඉතින් මම මොකකටද ආස කියලා හිතා ගන්නවත් මන් දන්නේ නැහැ. මේ හයිවේ එකේ යන සැරයක් ගානේ මට ඒක හරි අමුත්තක් දැනෙනවා හිතට. මං හරි මාසයි හයිවේ එකක් තමයි කොළඹ ඉඳන් ගාල්ලට යන හයිවේ එක. ඉතින් දැන් නම් ඕල්මෝස්ට් අපි මාතර ඉන්නේ. අපි මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ මිරිස්සේ කොකොනට් ට්‍රී හිල්ස් වලට. අම්මෝ ලස්සන. මම මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මේ කොකොනට් ට්‍රී හිල්ස් එකට ආවේ. අර ඈතින් පේන මුහුද මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. මොකද මම මෙතෙන් දෙන්නේ ගොඩක් කාලෙකින් නම් හීනයක් මගේ හරි ආසාවක් තිබුණා කොකොනට් ට්‍රී හිල්ස් එන්න. හැබැයි මම කලින් ෆොටෝස් වල දැක්ක තරම් නම් මෙතන ලස්සන නැහැ. ඒ වුණාට කමන්නේ මම හරි ආසාවෙන් හිටියේ මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඉතින් කොහමද ෆයිනලි මම මෙතෙන්ට ආවා. හැබැයි මේ ඈතින් බීච් එක පෙරේදී නම් මාරම ලස්සනයි. ඉතින් අපි අවුරුදු 5 වෙලා ගියත් මේ දවස් ටිකෙන් නම් මාර විදියට මෙතන සෙනග කොහමද මම ට්‍රිප් යනවා කියලා හිතාගත්තේ අවුරුදු සතිය 5 වෙලා. මොකද අවුරුදු නිවාඩුවක් තියෙනවනේ. එතකොට කට්ටිය ට්‍රිප් යනවා එළියට යනවනේ. ඉතින් ඒ නිසා මං අද ගියත් මෙතන මාර විදියට සෙනග හිටියේ. හැබැයි ටිකකින් නම් එයාලා ගියා. ඉතින් ඒ ගියාට ආයෙත් කට්ටිය එනවා. ඉතින් ෆොටෝස් ගද්දි ටිකක් අමාරුයි මේ වගේ සෙනග ගොඩක් ඉද්දි. ඒ වුණාට ඉතින් මොනා කරන්නද? මම ලස්සන ෆොටෝ ටිකකුයි ලස්සන වීඩියෝ ටිකකුයි ඉතින් කොහොම හරි අරගත්තා. ඉතින් මේ මිරිස්සේ තියෙන කොකොනට් ට්‍රී හිල්ස් මේ දවස්වල මම දැකලා තියෙනවා Facebook, Instagram, ඒ වගේම TikTok වල ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ ස්ථානය ඔයාලා දන්නවද? කවුරුත්වත් මේක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි කාගේවත්. මේක ඒ කාලේ නම් ඉබේම හැදිච්ච දෙයක්. මේ වගේ පොල් ගස් වලින් වට වෙච්ච මේ වගේ පුංචි කඳු මුදුනක් ගොඩාක් කලින් නම් මේ විදිහට තිබිලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා තව දෙයක් මේ පුංචි කඳු මුදුන හැදිලා තියෙන්නේ දියමන්තියක හැඩයකින් කියලා. ඒ වගේම 2018 2019 දී කාලවලදී තමයි ෆොරිනර්ස්ලා මෙතෙන්ට ඇවිල්ලා මේ ගැන විස්තර හොයලා මේ ගැන දැනගත්තට පස්සේ යාලා ෆොටෝස් අරගෙන වීඩියෝ අරගෙන ඒව අප්ලෝඩ් කරලා ගොඩාක් වයිරල් වුණා මේ තැන. ඊට පස්සේ තමයි ගොඩක්ම ලංකාවේ පිටරට අය ගොඩක් මෙතෙන්ට යන්න ගත්තේ.
ඉතින් මෙතන ඉතාමත් හොඳ පර්ෆෙක්ට් උදේට ආවොත් සන්රයිස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම හවස 5:00 6 අතර වාර මෙතනට ආවොත් ගොඩාක්ම ලස්සන සන්සෙට් view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කපල්ස්ලා මං වගේ සෝලෝ ට්‍රැවලර්ස්ලා ෆොටෝග්‍රැෆර්ස්ලා අතර මාරම ලස්සන පර්ෆෙක්ට් ලොකේෂන් එකක් තමයි. ඉතින් කොකනට් ට්‍රී හිල්ස් දෙවියන්ගේ නිර්මාණයක් වුණ තැනක් නෙමෙයි. ඉතින් ඒක ස්වභාවිකව තිබුණු හෝරාවකට ලස්සන තැනක්. වසර කිහිපයකට පෙර මේ ලස්සන තැන සෝෂල් මීඩියා හරහා තවත් ලෝකයට හඳුන්වා දුන්නා. ඉතින් අපි මිරිස්සේ ඉඳන් ගාලට යන අතරතුරදී හික්කඩුවෙන් නැවතුණා. හික්කඩුවේ ටර්ල් බීච් එකට යන්න. මොකද මෙන්න මේ ලස්සන ටර්ටල් බලන්න. මෙයාලා හරිම ලස්සනයි, ඒ වගේම හරිම හීලෑ. ඉතින් මේ වගේ ලොකු ටර්ටල්ලා හිටිය එතන 20කට වැඩිය ලොකු ටැංකිය වල තමයි යාලා ඉන්නේ. මෙතන යාලා එහෙට මෙහෙට පනිනවා. තව චූටි පැටව ඉන්නවා කළු පාටට එක රොත්තට ගුලි වෙලා ඉන්නේ. මගේ වීඩියෝ එකේ තව ඉස්සරහට යාලා මම පෙන්නන්නම්. මෙන්න මෙයා නම් හරිම හීලෑ. මූණත් උඩට හරවගෙන අපි දිහා බලාගෙන එහෙම ඉන්නවා. ඉතින් මෙයාලට මං හිතන්නේ තේරෙනවත් ඇති මෙන්න මේ ටැංකියේ ඉන්නවා එන්නේ චූටි පැටව ටික. ඉතින් මේ ටැංකිය වල ඉන්න අයව නම් අපිට අල්ලන්න බෑ, අල්ලන්න දෙන්නේ නැහැ. මං හිතන්නේ යාලා වෙනම ගෙනල්ලා දෙනවද දන්නේත් නැහැ. අපිට මොහොතට ගෙනihin දාන අයව මෙයාලා නම් තාම චූටි වැඩි හින්දා දන්නේ නැහැ. අල්ලන්න එහෙම දෙන්නේ නැහැ මෙතන. මම මෙතෙන්ට වෙලා ගොඩක් වෙලා හිටියා. මොකද කතා කර හිටියේ. එතකොට අර ඉන්න ඔක්කොම ටර්ටල් පැටව ටික මෙතෙන්ට ඇවිල්ලා රොත්තක් හැදුනා. මම හිතන්නේ යාලට අපි කතා කරනේවත් දැනෙනවා හැරි මොන හැරි යාලට ඒක සංවේදී වෙනවා ඇති. ඉතින් ඔක්කොම ටික දුවගෙන එනවා. මේ බලන්න මේ මෙතන ඉන්න එකනත් අර පැනගෙන දුවගෙන එනවා මෙතෙන්ට. ඉතින් මේ එක ටැංකිය එක මං හිතන්නේ පැටව 1000ක් විතර ඇති. චූටි පැටව ඉන්නවා. මට අල්තින් අල්ලන්නත් ආසයි අනේ. ඒ වුණාට ඉතින් මේ තාම යාලා චූටි හින්දා දන්නේ නැහැ. යාලා අල්ලන්න දෙන්නේ නැහැ. ඉතින් මේ තැන තව තියෙනවා තුවාල වෙලා ඉන්න මොහොතේ ඉන්න ටර්ටල්ස්ලා ගෙනල්ලා මෙතන ට්‍රීට්මන්ට් කරනවා. මොන හැරි යාරට අසාධ්‍ය තත්ත්වයක් තියෙනවා නම් ඒ වගේම තුවාලයක් වෙලා තියෙනවා නම් ඉතින් මෙතන යාලා ට්‍රීට්මන්ට් කරනවා. ඒ ගැනත් මෙතනදී විස්තර කරලා කිව්වා යාලා. ඉතින් මෙයාලා බලන්න ෆොරිනර්ස්ලාත් ගොඩාක් ඇවිල්ලා හිටියේ. ඉතින් අපේ ලංකාවේ අය වගේම තමයි ෆොරිනර්ස්ලාත් මෙයාලට හරිම කැමති අය වගේම හරිම ආදරේ. මෙතන ඉන්න කෙනෙක් නම් ලොකු ටර්ටල් කෙනෙක්ව අරගෙන දුන්නා එක්කෙනෙකුට අතින් අල්ලන්න. එයා නම් මාරම හීලෑ. ඉතින් මෙන්න මේ වගේ ලොකුම ටර්ටල් කම්මැලි බබාලාත් ඉන්නවා. ඉතින් මෙතන එයාලා හරිම කම්මැලි. ඇතුළට වෙලා ඉන්නවා, එන්නේත් නෑ උඩට. මූණ චුට්ටක්වත් පෙන්වන්න එන්නේ නෑ. ඉතින් සමහර අය නම් මෙන්න මේ වගේ දඟල ඉන්නවා. ඉතින් එයාලා එහාට කරගෙන මෙහාට කැරක් ඉතින් හරි ජොලි එකේ ඉන්නවා. ඉතින් අපි වගේ චූටි බබාලානේ එයාලා. ඉතින් මේ ටර්ටල් බීච් එකේ ගොඩක් වෙලාට වෙරළ ආසන්නයටම වගේ ග්‍රීන් ටර්ටල්ස්ලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාලව බලා ගන්න පුළුවන්. ඔය මොහොතේ සර්ෆින් යන අය එහෙම ගොඩක් වෙලාට ග්‍රීන් ටර්ටල්ස්ලා එහෙම බලා ගන්නවා. මොකද එයාලා මොහොත ආසන්නයටම වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට නම් හරිම දුකයි මේ විදිහට ටර්ටල්ස්ලා ටැංකිය එකේ ඉන්න එක. මොකද මොහොතේ හිටියනම් එයාලා ගොඩක් දුර පීනලා යයි. ඉතින් එයාලගේ වාසස්ථානයේ වෙන්නේ මොහොතනේ. ඉතින් එයාලා එහෙ තමයි ලස්සනට සතුටින් ඉන්නේ. ඉතින් මේ ඔයාලට පේනවාද ග්‍රීන් සී ටර්ටල්ස්ලා කියලා ඉන්නවා. එන්නේ එයාලා තමයි වෙරළ ආසන්නයටම එනවා කියලා තියෙන්නේ. ඉතින් මෙතන නම් තියෙන ටර්ටල්ස්ලාගේ බිත්තර එයාලා මාක් කරලා මෙතන මේ විදිහට තියලා තියෙනවා. හැබැයි එතන කාටවත් යන්න දෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි මිරිස්සි අද දවසම ගත උනේ. හවසට අපි ගාල්ල යනවා. ඒ වීඩියෝ එක මං වෙනත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මේක මම part 1 විදියට අරගෙන එනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.